සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම හදන්නේ ඉක්මනින්ම හදාගන්න පුළුවන් පුඩින් එකක්. මේක පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුළුවන්. අවශ්‍ය කරන දේවල් මම වෙනදා වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අපි කිරි ටික ඉස්සෙල්ලාම භාජනයකට දාගන්නවා. ඊට පස්සේ කෝන් ෆ්ලවර් ටිකක් මේකට එකතු කරගන්නවා. කෝන් ෆ්ලවර් ටික මේකට එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කරනවා. ඊට පස්සේ අපි මේකට සීනි ටික එකතු කරගන්නවා. එකතු කරලා ඒකත් දාලා හොඳින් කලවම් කරගන්නවා. මම දැන් මේ පුඩින් එක දාගන්න මේ තැටියට මේ ඩෙසිකේටඩ් දාගන්නවා. ඔයගොල්ලන්ට ඩෙසිකේටඩ් නැත්නම් ඒ වෙනුවට පොල් ගාලා පොල් ටිකක් අවල බෙදලා ගන්න පුළුවන්. ඊට පස්සේ අර කලවම් කරපු පුඩින් එක අපි ලිපේ තියලා හැඳි ගන්න ඕනේ. අඩු ගින්දරෙන් තමයි මේක හැඳි ගන්න ඕනේ. මේක ඉක්මනටම මේ හයි වෙනවා. ඒ හින්දා මේ කොහොමත් විනාඩි 10ක් ඇතුළතදී මේ පුඩින් එක අපිට හදාගන්න ඉවර කරගන්න පුළුවන්. ඒ හින්දා මේක ඉස්සෙල්ලාම මද ගින්නේ හැඳි ගන්නවා. අපි දැන් මේකට වැනිලා එකතු කරගන්නවා. ඊට පස්සේ වැනිලා එකතු කරගෙන හැඳි ගන්න ගම දැන් ඊට පස්සේ අපි මේකට කලරින් එකතු කරගන්නවා. මම රෝස පාට එකතු කරා. ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලෝ කැමති වර්ණයක් දාගන්න පුළුවන්. සුදු පාටට උනත් මේක තියන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කලරින් ටිකක් අපි දාලා මේ විදිහට ආයෙ හැඳි ගන්නවා. දැන් මේ වෙලාවේදී ටිකක් උකුවේගෙන ඉද්දි අපි බටර් ටික එකතු කරගන්නවා. ඒකම පළතුරු ටික මේ එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ ටික හොඳින් හැඳි ගන්න ඕනේ. මේක දැන් උකු වෙලා තියෙන්නේ. මේ විදිහට උකු වෙනකොට තව ටිකක් අපි උකු කරගන්න ඕනේ. දැන් මේක උකු වෙලා තියෙන්නේ. ටිකක් හොඳට තව උකු වෙනකොට අපි මේක මේ හැඳි ගන්න එක නවත්තලා ලිප ඕෆ් කරලා මේක අයින් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට අතට දැනෙනවා මේක ටිකක් ඝනකමට තියෙනවා. ඊට පස්සේ අපි අර සකස් කරගත්ත භාජනයේට මේ ටික දාගන්නවා. ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා මට support එකක් දෙන්න. දැන් මේ ටික ඔක්කොම අපි දාගත්තට පස්සේ පියනෙන් වහලා පැය භාගයක් පැයක් විතර නිවෙන්න තියන්න ඕනේ. හොඳට නිවෙන්න තියන්න ඕනේ. මේ පැයකට පස්සේ අපේ පුඩින් එක සෙට් වෙලා තියෙන විදිය මම දැන් ඔයගොල්ලන්ට ඒක පෙන්නන්නම්. ඊට පස්සේ අපි මේක අනිත් පැත්ත හරවන්න ඕනේ. දැන් මේ විදියට පිඟානක් තියලා ඒක අනිත් පැත්තට හරවන්න ඕනේ. දැන් අපි මේක කෑලි කපා ගන්නවා. ඔයගොල්ලෝ කැමති සයිස් එකකට කෑලි කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කපාගත්ත කෑලි ආයේ වටේටයි මාර පල්ලෙහාටයි මේ ඩෙසිකේටඩ් මම ආයේ තවර ගන්නවා. මේ විදිහට ඩෙසිකේටඩ් තවරගෙන හැම කෑල්ලෙන් කෑල්ලටම මේ විදිහට අපි ඩෙසිකේටඩ් තවර ගන්නවා. ඒකේ වෙනම රසක් එනවා පොල් හැපෙනකොට. ඒක ඔයගොල්ලෝ හදලා රහ බලන්න. මේ පුඩින් එක හරිම රසයි. කිරි රසයි. ඒ වගේම ඒ කිරි රහත් එක්ක පොල් හැපිලා ඒක ඇතුලේ තියෙන පළතුරුයි කජුයි හැපෙනකොට ඒක වෙනමම රසක් එන්නේ. ඔයගොල්ලොත් මේක හදලා බලලා මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේකේ රස බලලා ඒ වගේම ඔයගොල්ලන්ට ආයි තව කෑමක් හදාගන්න මොකක් හරි රෙසිපි එකක් තියෙනවා නම් මට ඒකත් කමෙන්ට් කරන්න.